ඔන්න ගයිස් අදත් මම ගේම්ස් විත් යසිත් YouTube channel එකකින් ඒ කියන්නේ මම කලින් තිබ්බ ටෙක්නික් channel එක මම චේන්ජ් කරලා දෙනවා ගේම්ස් වලටම ගේම්ස් විත් යසිත් කියලා ඒ channel එකේ උන්න අදත් ඇවිල්ලා දෙනවා අද Need for Speed තමයි ප්ලේ කරන්න කියලා හදන්නේ මම කෝල අනිවාර්යෙන් Need for Speed වීඩියෝ එකක් ගේනවා කියලා හරි අපි යමු වීඩියෝ එකට කොහොමද මේ ගේම් එක ප්ලේ කරන්න කියලා බලන්න යම්මට සෙට් ලෑන් YouTube channel එකට හැමදාම නෙමෙයි සාමාන්‍ය වීඩියෝ එකක් දානවා හරි අපි යමු වීඩියෝ එකට පටන් ගත්ත ගමන් පොඩ්ඩක් ඔය කියලා කියනවා සාමාන්‍ය දේවල්. දැක්කද? මොකද ඊ සීට් බෙල්ට් එකක් දාගන්න කියලා උඹලට ඒක තේරෙන්නේ මේ Need for Speed most wasted එක තමයි මේ ගහන්නේ. පේනවාද? අපි මේක පුළුවන් ද යන්න බලන්න. පුළුවන්. නැත්නම් එපා නෝ බලවල ඉන්නේ. අපි ඉදිරියට යන්න. නමක් දාගමු අපි. නමක් දාගත්තා. සේව් කරගත්තා. අලුතෙන් පටන් ගත්තා. අලුත් මෑග් ගහන්නේ. අපි බලමු අද පුළුවන් තරමක් ගහමු ගේම් එකේ. ආයේ පස්සෙත් මම ඔයාලට පුළුවන් විදියට ගේන්නම්. මේක වෙනම ප්ලේ ලිස්ට් එකක් දාලා මම ගේන්න හදලා එක දිගටම ගේන්න ඕන නම් ප්ලේ ලිස්ට් එකේ දාලා ගත්තා. අපි යම් මැච් එකකට මුලින්ම මේ නිවුස් එකක් තමයි දාන්නේ. පේනවද ඔයාලට? මේ තියෙන්නේ මම මුලින්ම මට තියෙන කාර් එක BMW එක. ඔයාලා මේ කාර් එක දැකලා තියෙන්නේ හොඳට මේ ජනප්‍රිය කාර් එක TikTok වල එන්නේ. පේනවනේ කරට කර තරගාවකින් තියෙන්නේ. දැන් වාහනේ අතට ගන්නවා. ඔන්න දැන් තමයි මට දෙන්නේ වාහනේ. ගොඩක් කාලෙන් ගැහුවෙත් නැහැ. ලොකුවට ගහන්නත් බෑ හුරු නෑ දැන් ගොඩක් කාලෙන් ගහපු නැති හින්දා. එක්කද වේගෙ මදි. වේගෙ සෙට් උන්නේ නැහැ හරියට. ඔන්න දැන් තමයි හොඳ මැච් එකක් යන්නේ. අපි බලමු මේ මැච් එකේ කොහොම හරි ගේම් එකක් ගහගමු. මේක මාර විදිහට කැපෙන සෙන්සිටිව් වාහන කියන්නේ මුලින්ම දෙන වාහනේ මේ BMW එකට හුරු වුණා කියන්නේ ආයෙත් ඉදිරි ටික ගේමක් නැහැ. ඊට පස්සේ Lexus එකක් තමයි අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ ගන්න වාහන දෙනවා. මේක දිගටම ප්ලේ කරන්න දෙන්නේ නැහැ මේ කාර් එකේ. අඩේ අරු යනවා යෑම. අපි අල්ලන්න පුළුවන්. කොහොම හරි අල්ලමු.
ගොඩක් කාලෙන් ගහපු ඉඳලා ලොකුවට ගහන්න බැරි එකම. සෙකන්ඩ් ප්ලේස් තමයි සෙට් නේ. අපි බලමු ආයෙ පාරක් ගහලා මේ කොහොම හරි මේ ගේම් එකක් ගහලා පළවෙනි මැච් එක දීලා මිසක් අනිත් එක ගන්න හොඳ නැහැ. නැත්තම් කිසි ආතල්ලක් නැහැ. මේ සැරේ නම් ගහන එක ගහනවා. මොකද නැත්තම් වැඩක් නැහැ මේක ගහලා. කලින් හිටපු යකා ආය අවදි කරගෙන ගැම්මට ගහන්න ඕනේ මේ පාර. සාමාන්‍යයෙන් පොඩි ලීඩ් එකක් තිබ්බත් අල්ලන්න පුළුවන් මේ ඒ කාර් එකට අපිට මේ ලොකු මේකක් නැතුණාට ඒ කාර් එක අල්ලනවා සාමාන්‍යයෙන්. ඒක ගේම් එකේම වාහනේ වෙන්නේ හින්දාත් වෙන්න පුළුවන් නැත්තම් හිතා ගන්න බෑ. ඒක පුදුම ලීඩ් ඇලිල්ලක් අල්ලන්න මේ පොඩි ලීඩ් එකක් අල්ලන්න පුළුවන් ඒ කාර් එකට. මෙන්න හොඳ ලීඩ් එකක් තියලා ගියත් තමයි ලේසි. ඕන් ඔතනදා පොඩ්ඩක් යමුද. දැක්කන් දැන් ඔය ලීඩ් එක අල්ලන්න වෙන ගේමක් දෙන්නේ. අවසාන ටිකේම තුන්වෙනි පාර මේ සැරේ නම් ගහන එක ගහනවම තමයි. අවසාන ටිකේ ගිහුව ලීඩ් එක දැන් මුලින් ඉඳන්ම අල්ලගෙන යනවා. ආයෙ දෙන්නෙම නෑ මේක ගහන්න. ස්ලෝ කරන්න ඕන දැන් තියෙන ඒ තැන් වලින් ගානට ස්ලෝ කරලා ගත්තොත් ගේම ගහගත්තා. මේ පාරේ රූට් එකේ මේ ෂෝට් කට් එකක් නැහැ. ඒකයි වැඩි ඉස්සේ තියෙන්නේ. නැත්තම් ෂෝට් කට් එක හරි දාලා ගියයි. මේ රූට් එකේ අපිට ෂෝට් කට් එකක්වත් දීලා නැහැ. අනිත් රූට් වල නම් ෂෝට් කට් එකක් තියෙනවා. දැන් තව ෆස්ට් එක ගහගත්තා. තුන් පාරක් ගහලා ගොඩක් කාලෙක ඉඳලා නැත්තම් ෆස්ට් ප්ලේස් එක කෙලින්ම ගහනවා. ඒ කියන්නේ තියන වැඩක් කියලා ඒ වුණාට ගහන්න පුළුවන්. අර ගොඩක් කාලෙකින් ගත්ත හින්දා ගහගන්න බැරුණා. ඔන්න තව මැච් එකට සෙට් වුණා. ඒකත් අපි ෆස්ට් ප්ලේස් ගහන්න උඩින් try එක දෙන්න ඕනේ. මට පේන්නේ නිකන් වැහැලා වගේ සීන් එකක් මේකේ තියෙනවා. මම ලෙක්සස් එකනොත් මේ ගහලා දෙනවා හොඳ ගහලා. දැන් මේ සැරේ පොලිසිය ඉන්නවා. මේ මිෂන් එකේ පොලිසියනොත් ඉන්නවා. පොලිසියනොත් ෂේප් වෙලා යන්න තියෙන්නේ. නැත්තම් නම් කෙලවෙනවා.
කොහොම හරි අර වෙහිකල් එකත් එක්ක නම් ලීඩ් එකක් තියලා තියෙන්නේ. ඒ ලීඩ් එකම අල්ල ගන්න පුළුවන් වුණොත් ගේම කරන්න ලේසියි. හරි මචං එකක් ගැව්වා. දැන් ඕන දවස් දෙකකට පස්සේ ඉන්නේ නැතව දැන් තියෙන්නේ කියන්නේ මේක ස්ටෝරි ගේම් එකක්. අපි මෙතන රේස් එක ප්ලේ කරාට මේ කියන්නේ ස්ටෝරියක්. ස්ටෝරි සීන් එකක් තමයි තියෙන්නේ. ඔන්න දැන් නම් වාහන 4ක් එක්ක මැච් එකක් ගොඩ තියෙන්නේ. ගහලම් බලමු. ඌ ගම් මං හිතනවා මේ පාරේ ෂෝට්කට් එකක් තියෙනවා. මම දැන් ඒක ලොකෝට මතක නැහැ. තිබ්බොත් ගහමු. නැත්තම් තියෙන දිහාවෙන් යන්න. මේකේ නෑ ෂෝට්කට් මම හිතන්නේ. අවසාන හරි මේකේ ෂෝට්කට් එකක් තිබ්බවත් වගේ. මේක හයිවේ එක වැඩන්නේ නේද? ෂෝට්කට් තිබ්බට වැඩක් නැහැ බ්‍රදර්. කෙලවුණා. මට බෑග් යන්න දෙන්න ගේමක් ගහන්න පුළුවන් වෙයි. යන්තම් ආය ඇල්ලුවා. අවසාන ටිකේ ගල් වල වදින්න නැතුව ගියොත් එහෙම ගේමක් ගහන්න පුළුවන් ලේසි. මේ පාරේ පොඩ්ඩක් වංගු වැඩි වෙන සීන් එකක් තියෙනවා. මම ගොඩක් ගෑස් වලින් යන්නේ නැහැ. ගෑස් පාවිච්චි කරන තරුවෙන් තමයි යන්නේ. ලොකු ගෑස් පාවිච්චියකුත් නැහැ. ඉඳලා තමයි ගොඩක් ගෑස් දාන්නේ. ලොකුවට දාන්නේ නැහැ. පොඩ්ඩක් කේස් ගියාර පළවෙනි ලීඩ් එක කරමින් ඉන්න තමයි කොහොමද. තුන්වෙනියට සෙට් උනානේ. 22යි 28ක් ගිහින් අපරාධ 2යි 21ක් 2යි 20ට දාගන්න try එකක් දෙමු ඊළඟ පාරනේ. හරි එහෙනම් අද ඔන්න ඔය වගේ වීඩියෝ එකක් තමයි ගේන්නේ. ලොකු වීඩියෝ ගේන්නේ නැහැ. පොඩි පැය ගණන් ගේන්නේ නැහැ. ඊළඟ 15 20ක් පොඩි වීඩියෝ කැන්ටියක් ගේන්න තමයි හිතන් ඉන්නේ. හරි ඊළඟ එකකින් පස්සේ අපි හම්බෙමු. එහෙනම් අදට මම ගිහින් එන්න. ඊළඟට වෙන ගේම් එකක් හරි මේක ඉතුරු පාර්ට් එක හරි ගේනවා. කොහොමද මේ ප්ලේලිස්ට් එකක් විදිහට දිගටම ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා යන්න. ෂෙයා පාරක් දාන්න හතර වැඩේම like එකක් දාලා ආයෙ දාන්න ගේම් තියෙනවා කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ සෙට් එකම හැමෝටම ජය වේවා.